पाकिस्तान प्रीमियर लीग තරඟාවලිය එහෙම නැත්නම් PSL තරඟාවලිය අද දිනේදී ආරම්භ වුණා. ඉතින් මේ තරඟාවලියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කීප දෙනෙක්ම සම්බන්ධ වීමට නියමිතයි. ඉතින් මේ අතරින් අද දිනේදී පැවැත්වෙන ප්‍රථම තරඟය ගැන කතා කරොත් එහෙම මේ තරඟයට ක්‍රීඩා කරන්නේ ලාහෝර් කලන්ඩර්ස් කියන කණ්ඩායම සහ ඉස්ලාමාබාද් යුනයිටඩ් කියන කණ්ඩායම. ඉතින් අපි දන්නා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඔහු ලාහෝර් කණ්ඩායම සමග එකතු වෙලා තියෙනවා. ඉතින් අද දිනේදී ඔවුන් ක්‍රීඩා කරන මේ කණ්ඩායම බොහෝ විට කුසල් ජනිත් පෙරේරාත් ක්‍රීඩා කරන්න ඉඩ කඩ තියෙනවා කියලා තමයි දැන් ලැබෙන ආරංචි මාර්ග වලින් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ කණ්ඩායමේ ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලා කීප දෙනෙක් ඉන්නා ගොඩක් දක්ෂ ක්‍රීඩකයන්. ඒ අතරින් කුසල් ජනිත් පෙරේරාට අවස්ථාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කණ්ඩායම දැස බලුවොත් එහෙම පාකිස්තානෙන් දැනට වාර්තා වන ආකාරයට අද දිනේදී ඔවුන්ගේ ක්‍රීඩා කිරීමට නියමිත එහෙම නැත්නම් ප්ලේයිං 11 එක විදිහට ඔවුන් අද දිනේදී නම් කරන්න නියමිත ක්‍රීඩකයන් අතර කුසල් ජනිත් පෙරේරා සහ ෆකා සමාන් සිටිනවා. ඉතින් මොවුන් දෙදෙනා තමයි අද දිනේදී මේ කණ්ඩායමෙන් ආරම්භක පිතිකරු යුගලයේ වශයෙන් ක්‍රීඩා කිරීමට නියමිත වෙ සිටින්නේ. ඉතින් ඊට අමතරව නවසීලන්ත ක්‍රිකට් ඩැරල් මිචෙල් අංක 3 ස්ථානයේත් ඒ වගේම ශෆීක් සිකන්දර් රාසා ඒ වගේම අපි දන්නවා ආසිෆ් අලි වසර කීපයකට පෙර මම හිතන්නේ ලෝකෙ හිටපු හොඳම පව හිටගෙන නමුත් ඔහුගේ කරියර් එක දැන් වෙදි කඩා වැටලා තියෙනවා. ඉතින් බලමු මේවර ඔහුට හොඳ සටනක් දෙන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒ වගේම මේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ ෂහීන් ෂා ෆ්‍රෙඩි ඒ වගේම ජහන්ඩාඩ් මොහමඩ් කමාර් ඒ වගේම හරිස් රවුෆ් සහ සමාන් කියන ක්‍රීඩකයන් තමයි මේ තරගයේ ක්‍රීඩා කරනවා කියලා දැනට වාර්තා වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සමාන් කියන ක්‍රීඩකයන් ගත්තොත් එහෙම ඔහු අපි දන්නවා ලසිත් මාලිංග වගේ ගොඩක් ස්ලිංගි ඇක්ෂන් එකකින් පන්දු යන ක්‍රීඩකෙක්. ඉතින් ගොඩක් ශක්තිමත් කණ්ඩායමක් විදිහට තමයි ඔන් පේපර් මොවුන් පේන්නේ. ඉතින් අද දිනේදී අපි බලාගෙන ඉමු මේ කණ්ඩායම කොහොමද ක්‍රීඩා කරන්න කියලා. විශේෂයෙන්ම කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බලන් ඉමු මේ කණ්ඩායම කොයි වගේ ආකාරයකට මේ තරඟාවලියේදී ක්‍රීඩා කරාවිද කියලා.